විපක්ෂයට මොකද අනිත් කට්ටිය වගේ නෙමෙයි ගරු සභාපතිතුමනි අපි මේ අවුරුදු තුල වැඩ කරලා තියෙන අපිට කියන්න දේවල් තිබෙනවා මං හිතන්නේ මගේ සහෝදර මන්ත්‍රී තුමන්ලා සහ තුමියන්ලා ඉතා පැහැදිලිව පෙන්නවා රටේ ආර්ථික ස්ථාවරත්වය අදූෂිත දේශපාලන සංස්කෘතිය පැමිණීම නාස්තිය අවම වීම මේ සියල්ලම නමුත් තව එක වැදගත් දෙයක් තියන්න තිබෙනවා අපි නිතරම දකිනවා මේ විපක්ෂය හරි පව් මොකද හේතුව මේකල වෙනම මානසික ආතතියකින් ඉන්නවා මේ ආණ්ඩුව වැටුන් නැත්තං අපිට මොනෝ වේද කියලා බයක. හැම දෑම මොනෝ හරිකක් මවමින් බයවී ඉන්නවා. අර කතාවත් තීරවර මේ නරියෙක් නරියා මේ එළුව පස්සේ යන නරියා ස්වාමිනී අර එළුවගේ මොකක්ද එකක් වැටෙයි කියලා බලාගෙන අන්න ඒ වගේ තමයි මේ විපක්ෂය හැසිරෙන්නේ. ඒ වුණාට මේක වැටෙන්නේ නැහැ. අද දිනේදී මම මේක කියවන්නම් ගරු සභාපතිතුමනි and internet make other may staff level agreement IMF staff and the Sri Lankan authorities have reached staff level agreement on economic policies to conclude the 5th review of Sri Lanka's reform program supported by the IMF extended fund facility. Once a review is approved by the IMF executive board, Sri Lanka have access to about $347 million. Garu Savatmatumani making Kivenungaran Mokagda. පස්වෙනි ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක ඇවිල්ලා තියෙනවා. මේ දක්වා IMF එක හිතුවටත් වඩා හොඳ ආර්ථික රිකවරියක් ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රෝග්‍රස් එකක් මේ ආණ්ඩුව පෙන්නනවා. ඒ හින්දා තමයි මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක යටතේ අපි ඒ දක්වා වැඩ කරනවා. ඉතින් මේ විධායක මණ්ඩලය මුණ ගැහිලා අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන් මේ මුදල දෙසැම්බර් 31කට කලින් අනුමත කරයි කියලා. ඒ නිසා මේ ආර්ථිකය වැටෙනවා පෝලිං එනවා මේ ගොල්ලන්ට බෑ ඒව කියපු අපිට අපි කියන් තියෙන්නේ මෙච්චරයි ගිහිල්ලා මොලේ පරීක්ෂා කරව ගන්න. හැබැයි දැන් වෙලා තියෙන වෙනත් තත්ත්වයක්. දැන් තියෙන්නේ මොකද්ද? ගරු සභාපතිතුමනි මේ නීති හදන තැන ව්‍යවස්ථාදායකය. මෙතන අපි නීතියක් අනපනතක් ගෙනපුවාම අපි විවාද කරන්නේ ඇයි? අපි විවාද කරන හැමදේම හැන්සාට් ගත වෙනවා සභාපතිතුමනි. ඒ හැන්සාට් ගත වුණාම පස්සේ ඒ නීතියක් ගැන අධිකරණයකට පවා යම් මතයක් ගන්න ඕන නම් ඒගොල්ලෝ බලන්නේ හැන්සාට් වාර්තාව. ඒ මොකද? මේ නීතිය ගේන්න පාදක වෙච්ච ව්‍යවස්ථාදායකයේ චේතනාව තින්කින් එක හොයනවා. දැන් අපි උනත් උසාවි බලන පරණ හැන්සාට් වාර්තා. ඔය 60 ගණන් වල 70 ගණන් වල ඊටාම සාරවත් හරවත් සාකච්ඡා. මේ වර්තමාන විපක්ෂයට පිසිද්ද වෙන අපිට මොකද්ද තියෙන්නේ? අරු හොරා මූ හොරා කියලා උදේ පාන්දර YouTube කැලි ටික එනවා. එහෙම නැත්නම් ලෝකෙ බිල්ලෙක් මවනවා. පනත ගැන වචනයක් කතා කරන සම්පූර්ණයෙන්ම අසභ්‍ය දේශපාලන සංස්කෘතියක් විපක්ෂය විසින් මේ පාර්ලිමේන්තුව තුළ නඩත්තු කරනවා. මෙහි ප්‍රිවිලේජස් පාවිච්චි කරලා එළිය කියන්න බැරි පච අට්ටි පිටින් අතාරිනවා. මිනිසුන්ව අපහාස කරනවා. ඒ මදිවට රජයේ විමර්ශන වලටත් බාධා කරන්න අවශ්‍ය දේවල් අද පවා මේ පාර්ලිමේන්තුවේ කියවෙනවා. මෙන්න මේ දුෂ්ට දූෂිත ඌමනාව තියෙනකල් විපක්ෂයකට ඔවුන්ට කවදාවත් සාධනීය ආණ්ඩුකරණයකට සහය වෙන්න හෝ සාධාරණ විවේචන ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ ගරු සභාපතිතුමනි. මා මේ විපක්ෂයේ දේවල් මේ විපක්ෂයන් නෙමෙයි ආණ්ඩි හත් දෙනෙක්ගේ කැඳ හැලියක්. මෙලෝ හසරක් නැහැ. බිම ගහපු පොල් මලපුවක් වගේ කෑලි ගිහිල්ලා මේ රට වැටෙනකල් බලා ඉන්න කුහක නින්දිතයෝ ටිකක් තමයි අපිට මේ විපක්ෂයේ ඉන්නේ. දැන් නම් එක්කෙනෙක්වත් නැහැ දෙන්නේ කරනකොට ඉන්නවා. හරි. ගරු සභාපතිතුමනි අපි මොනවද කරේ? අපි කරපු දේවල් දැන් පාතාලයෝ අල්ලනවා. මැරෙන්නේ නැහැ. ආයුධ පෙන්වන්න ගෙනියන්නේ නැහැ. ඔවුන් දේශපාලකයන්ගේ නම්ව මාරනවා. තජුඩින්ලගේ ඝාතනය එනවා. පාස්කු ප්‍රහාරය ගැන එනවා. ඒ දවස්වල පාතාලයෝ අල්ලන් මරනවා. මොකද ඒතර තමයි දේශපාලකයා බේරුනේ. අද අපේ ආණ්ඩුව ආයුධ පෙන්වන්න ගෙනිලා මිනිස්සු මරන්නේ නැහැ. ආන් ඒ නිසා දැන් දේශපාලන පවුල නම් වෙනවා. අපි පාතාලය අල්ලනකොට කුඩු අල්ලනකොට කලබල වෙන්නේ මැද මුලන. මේවට හේතු තියෙනවා ගරු සභාපතිතුමනි. අද රවි සෙනවිරත්තට ගහනවා රංග දිසානායකට පහර දෙනවා බ්‍රයිබරි කමිෂන් එකේ. ඇයි මේ? මෙච්චර කාලයක් නොතිබිච්ච දේවල් අපි මේ රටට ගෙනාවා. ඒක තමයි නීතියේ විධානයේ ආධිපත්‍ය හැමෝම නීතියට යටයි. අන්න ඒ තත්ත්වය අපි ගෙනාවා. අධිකරණ සේවා කොමිසම අපි ස්තුතිවන්ත වෙනවා අපේ අග්‍ර විනිශ්චයකාරතුමාට ප්‍රීතිපත්මන් සූරසේන ගරු අග්‍ර විනිශ්චයකාරතුමාට. ඔහු විසින් අපි පොරොන්දු වෙච්ච දේවල් කීයක් දැන් මේ කරලා අරන් තියනවද? අංක 1 sudden court inspections. දැන් වර්තමානයේදී විනිශ්චයකාරතුමන්ලත් ගරු සභාපතිතුමනි නීතියට යටයි. He has started sudden court inspections
අධිකරණ සේවා කොමිසම සභාවේ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් හදිසි අධිකරණ පරීක්ෂණ දැන් ගණනාවක් ඔහු විමර්ශන කළා ඒ අවශ්‍ය විනය ක්‍රියාමාර්ග අරගෙන ඉවත් කරන්න ඕන කට්ටිය ඉවත් කරලා තිබෙනවා. මීට කලින් මේ රටේ ඔක වුණාද නැහැ. අපි ස්තුතියි වන්දනා ප්‍රීතිපත්මන් සූරසේන මැතිතුමාට ඒ කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඒ වගේම විශාල නඩු සංඛ්‍යාව පවතින සංචාරක අධිකරණ හඳුනාගෙන ඒවා ස්ථීර අධිකරණ බවට අපි පත් කරන්න කටයුතු කරනවා. අධිකරණ පද්ධතිය මුල් වතාවට ඩිජිටල් කරණය කිරීම සඳහා ගරු අගරවිනිසුවා විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ වගේම මම ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. 2024 ජනවාරි සිට 2025 සැප්තැම්බර් දක්වා නඩු කටයුතු ප්‍රමාද වීම හා විනිශ්චයකාරුන් අධිකරණ කාර්ය මණ්ඩල ඉරේදී ලැබී පැමිණිලි පෙත්සම් 650කට වඩා වැඩි ප්‍රමාණයක් අදාළ තීරණ අධිකරණ සේවා කොමිසාවෙන් ලබා දීලා තිබෙනවා. ඒ වගේම එම දුක් ගැනවිලි තවත් රාශියකට පියවර ගනිමින් ඉන්නවා. මොකද අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව තමයි ජනතාවටයි පරමාධිත්වයේ තිබෙන්නේ කියන කාරණාව. ඒ වගේම අපි අරන් බැලුවොත් අපි මේ වන විට පනත් ගරු ඇමතිතුමනි ඔබතුමායි කාලේ තව විනාඩි 2යි. ඔව් ඒ වගේම විශාල අනපනත් රාශියක් ගෙනාවා. ඒ අනපනත් වලට අමතරව තව පනත් 60 ගණනක් මේ අවස්ථාවේදී කමිටු මට්ටමවල තිබෙනවා. අන්තර්ජාතිකව අපිට දෙන්න ඕන පිළිගැනීම වලට අවශ්‍ය ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත ඒවා අපි කටයුතු කරනවා. ඔන්ලයින් සේෆ්ටි එක කටයුතු කරනවා. මේ අවුරුද්ද තුල මේගොල්ලෝ අවුරුදු 50 කිටියත් කරන්න නැතිව අපි කළා තිබෙනවා. මම ඊට ගෞරවයෙන් කියනවා මේ රජය විසින් මේ ගෙනෙන වැඩ පිළිවෙල හරහා අපි මේ අවුරුදු 4 අවසන් වෙනකොට තව අවුරුදු 5කට මේ රටේ මිනිස්සු අපිට දෙනවා. එකක් අපේ දක්ෂතාවය අනිත් එක විපක්ෂයක් නෑ ඉන්න එකට හොඳටම පිස්සු. එහෙනුත් ගහවනේ දප්පුඩියක් හරි. නෑ අපේ කට්ටියනේ. No not you Mr. Kariyappa sorry. ඔව්. අපි දන්නවා අපිට ජනතාව සලකන විදිය. මොකද අපි අනිත් කට්ටිය වගේ හැංගිලා ඉන්නේ අපි පාරේ තොටේ ඇවිදිනවා නේද සුප්පා කට්ටේට යනවා. ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඇමතුමා සන්තෝෂයි ওই විදිහට ඉන්නවට අලුත් සංස්කෘතියක් අපි කැමති. ආණ්ඩුව හොඳයි වැඩ හොඳයි තා පොඩ්ඩක් මහන්සිලා වැඩ කරන්න හොරු ටික තාම එළියේ. අපි කියනවා හරි බොහොම ස්තුතියි පිළිගත් අපි වැඩේ කරන්න. අන්න ඒ නිසා මතක තියාගන්න අද මේ ආණ්ඩුව විවේචන කිසි කෙනෙක් මේ ආණ්ඩුව වටන්න උවමනාවක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ බාරගත් වැඩේ තව ටිකක් හොඳට කරමු. අන්න ඒ හේතුව හින්දා තමයි ගරු සභාපතිතුමනි අපි අධිකරණ සේවා කොමිසමක් කතා කළා අලුතෙන් අධිකරණ දෙකක් විශේෂයෙන්ම අල්ලස් නඩුව අහන්න අවශ්‍ය අධිකරණ දෙකක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම ඉක්මනින් දැනටත් වෙනම විශේෂී අධිකරණයක් පිහිටේ ඔය සදා අධිකරණ තුනක අල්ලස් හා දූෂණ වංචා නඩුව අහන්න ඉක්මන් කරනවා. මේ රටේ නඩු ඉක්මනට අහනවා. නඩුව අහලා අධිකරණයෙන් තීන්දුව දෙයි. දැන් කට්ටිය සමහරු කියනවා නෙන්න කෙලිම නම කියලා කියමු. මේ නාමල් රාජපක්ෂගේ කට වැඩි නිකන් බය නැහැ. ඇයි මෙහෙම මං කියන්නේ ඌට අයිතියක් තියෙනවා කතා කරන්න. ඊට බලන්නකෝ බය නැතුව කතා කරන්න ඇති. මං කව කනත්තක් ගාවින් යනකොට උන් අසභ්‍ය වචන කියන්නේ බය නැති කමට නෙවෙයි බයත කමට. හරිද? මට නාමල් මහත්තයා දකින්න ඒක තමයි මතක් වෙන්නේ. කමන්නේ පොඩ්ඩක් කෑගගා ඉන්න. අපි දේශපාලන පරිගැනීම් නැහැ. නඩුව හයි උත්තර දෙන්න ඔබතුමන්ලා කැමති දෙයක් කරගන්න. ඔබතුමායි කාලය අවසන්යි.